ලෝතර බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ ආදරණීය තාත්තාට පවරන කාර්යභාරයක් තිබෙනවා. ඒක ඊ타ත්ම වැදගත් දරුවන්ට ඒ පවුලේ පිය පදවිය හොබවන අපච්චිගේ ශක්තිය දරුවන්ට බලපාන්නේ කොහොමද කියලා තේරුම් ගන්න. විශේෂයෙන්ම කාරණා තුනක් උන්වහන්සේ පෙන්වනවා. දයාබර ආදරණීය රත්තරන් තාත්තා හැටියට ඔබ අංක 1ට දරුවාට ආදරය ලබා දිය යුතුයි. ආදරය ලබා දිය යුතුයි. දැන් අපිට සමාජයේ ලැබෙන විදිය අප සාකච්ඡාවට බඳුන් කළා. ඒක සාමාන්‍යයෙන් ඇතැම් වෙලාවට ජන කවියාට පෙනුනේත් ඒක ලැබෙන විදිහයි. හැබැයි එය හරි විදිහයි හොඳ විදිහයි කියලා සිතන්නට ඌමනාවක් නැහැ. ඒක තමයි ඊට වැදගත් වෙන්නේ. ඔබේ ආදරය සැඟවී තිබෙන්නට ඕනේ නැහැ. ඒතර කවදටද ඔක පෙන්වන්නේ? ළමයා ගෙදරින් හොරට පැනලා ගිය දවසටද? ළමයා කුඩු ගහපු දවසටද? ළමයා වෙනත් මොකක් හරි හානිකර තත්වයකටපත් වෙච්ච දවසටද? අප්පච්චි කරේ මහයි වෛරයක් උපදවාගත්ත කෙනෙක් බවට පත් වෙච්ච දවසටද? නැත්නම් ඔබ මිය ගිය දවසටද? අනේ මගේ තාත්තා ආදරය හංගගෙන ඉඳලා මැරිලා ගියා මට මේක පෙන්වුවේ නැහැ කියලා. ඒ නිසා ඔබට අප්පච්චි ලොකු වගකීමක් පැවරෙනවා. ඔබ ආදරය නිරන්තරයෙන් ආදරණීය රත්තරන් දරු පැටවුන්ට ලබා දෙන්නට ඕනේ. ඒ ආදරය කියලා කියන්නේ මහ පුදුමයි. ඒක ලබා දෙන විටකදී තාත්තා කෙනෙක්ගේ කාර්යභාරයේදී විශේෂයෙන්ම මතක තබා ගන්න දේ තමයි මේ ආදරයත් එක්ක තමයි දරුවාට පෞරුෂය ලැබෙන්නේ. සාමාන්‍යයෙන් අම්මා කියන කතාවක් තිබෙනවා මොන විදිහට දරුවා ගියා දුව වේවා පුතා වේවා යන විලාසය එහෙම දැකලා කියලා දැම්ම ඉඳලම පේනේද අපච්චි වගේ තාත්තා වගේ කලිසම් සාක්කු දෙකට අත් දෙකක් දාගෙන පේනේද කොන්ද කෙලින් තියාගෙන යන හැටි මෙහෙම අම්මා කියනවා. දැන් අම්මම කියනවා ඒක ලොකු දෙයක් නේ. ලේසියෙන් අම්මලා තාත්තලා ගැන හොඳක් කියනවා අඩුයිනේ. සමහර කෙනා කපාපු පළුව වගේ එහෙම තියෙනවා. එතකොට එතන රූප ස්වභාවය වගේම චර්යා ලක්ෂණ. එය තමයි මේ ආදරය තුලින් උකහා ගන්නාදී ලබා ගන්නාදී මේ දැන් අම්මලා කියනවා මම කොයිතරම් දේවල් කරත් වැඩක් නේ මේ ළමයින්ට තාත්තා ටික වෙලාවක් හිටියොත් ඇති ඒ දේවල් අනුකරණය කරනවා ඒව ක්‍රියාවට නගනවා නැත්නම් වැඩිපුරම ඉන්නේ අප්පච්චිත් එක්ක කිරි ටික බොන්න විතරයි අපේ ළඟට දුව තමන්ගේ ළඟට දුවගෙන ඉන්නේ මේක හරි. ඒ නිසා ආදරය කියන එක තාත්තා අප්පච්චි ඔබ සැබෑ ලෙසම දරුවන්ට ලැබෙන්නට සලස්වන්න. එහිදී ප්‍රිය වචනය ඊටාත්ම වැදගත්. ඔබ තුල පවතින ප්‍රිය වචනේ පුතා දුව මේ කියන වචන ඊටාත්ම වැදගත්. ඒවා අමුතුවෙන් කියුතුනේ අපි අප්‍රමාණ කතා කරනවා. දෙක තමයි රැකවරණය. තාත්තා කියන කෙනා තුල ලෝතර බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මුළු සමස්ත පවුලටම රැකවරණය ලබා දිය යුතුයි. රැකවරණය කියන්නේ මහා ප්‍රාකාරයක් මහා වැටක්. අපේ අප්පච්චි අපේ තාත්තා අපේ ගෙදර ඉන්නවා කියලා කියන්නේ රත්තරන් දරුවන්ට මහා ශක්තියක්. ඒක රත්තරන් අම්මේ ඔබ වැඩිහිටි වෙන්නට පුළුවන්. ඔබ අප්පච්චි ඔබ ඇත්තටම තාම තාත්තා ඉන්න දයාබර වැඩිහිටි පුතේ. වැඩිහිටි පුතේ හිතන්න දයාබර රත්තරන් බුදු තාත්තා දර හැවක් කැටියට හරි ඇඳ මත වැටිලා ඉන්නවනම් දෝනි ඔබට මොනතරම් ශක්තියක්ද කියා. ඔබ හරි හයියයි මගේ අප්පච්චි ඉන්නවා. විතකදී මහත්තයාට උනත් වචනයක් දෙකක් කියනවා මේ ඔයාගේ දේවල් මට එච්චර ලොකු නෑ අපේ තාත්තලා තාම මට කන්න දෙන්න පුළුවන්. එහෙම ඔබට ගාම්භීරත්වයක් ලබා දී තිබෙනවා. කෙසේද? තාත්තා ඒ ඔබේ රැකවරණය නිසා. තාත්තලා කියන කතන්දර තියෙනවා. මට බෑ ඔය එක එක්කෙනාගේ ගෙවල් ගාන යන්න. ඔය එක බෑ නන්දිලාගේ වචන අහන්න මට බෑ. නෑ තාත්තේ එහෙම කරන්න එපා. දුවක හැටියට විවාහ කර දුන්නා නම් තාත්තා දුවගේ ගෙදර යන්න, පුතාගේ ගෙදරට යන්න, ගෙටම යන්න ඕනේ නෑ. ස්තෝපු කෑල්ලේ ඉන්නේ හොඳට ඕම ඇති. මුළු ගෙදරම තුරුතුරු ටික ඇවිල්ලා හොයාගෙන කියන්න පුළුවන්. ඒක ලොකු ගැඹීර බව. ඊට පස්සේ අම්මට චුට්ටක් කියන්න හාමිනේ එච්චරම නම් හොඳ නෑ. අම්මා දවස් දෙකක් ගිහිල්ලා හිටියම සියල්ලම හොයන් ඇවිල්ලා කියයි. ඉතින් ඒ නිසා තාත්තලාගේ පෞරුෂය ඊටමත් මොදින් මේ රැකවරණයත් එක්ක බලපානවා. තාත්තේ ඒකයි කියන්නේ විශේෂයෙන්ම දුවණියකද පුතාගේද කියලා ભેදයක් නැහැ. නමුත් තාත්තා සාමාන්‍ය මනෝවිද්‍යාව අපි කතා කරනකොට කියනවා ඉලෙක්ට්‍රා සංකීර්ණය කියලා කොහොමත් පියා සහ දුව අතර යම් කිසි බැඳීමක් තිබෙනවා. අම්මා සහ පුතා අතර ඉදිපත් සංකීර්ණය වගේ බැඳීමක් තියෙන්නට පුළුවන්. නමුත් එහෙම නැහැ. ඇති කරගත යුතු දේ තමයි පුතායි දුවයි දෙන්නම එකයි. මට පුතාලා විතරයි ඉන්නේ දෝනි කෙනෙක් නැහැ මං ගෙදර යන්න ඕන නැහැ. පිරිමි ළමයිනේ ඉන්නේ. එහෙම නැහැ. පුතා හිටියත් දුවා හිටියත් තාත්තේ ඔබ රෑ කාලේ රැකියාවක් නොකරන කෙනෙක් නම්
කරුණාකර gedara වැඩිපුර රඳන්න බලන්න. ඒක ලොකු ආරක්ෂාවක්. නිතරම හිතන්න තාත්තා කියන වචනය තුළ මගේ පැටවුන්ට මහා ආත්ම ශක්තියක්. තුන්වෙනි එක තමයි පෝෂණය. ගොඩක් වෙලාවට අපේ අප්පච්චිලා හිතන දෙයක් තමයි මොනවා හරි කෑම මල්ලක් ගෙනහිල්ලා දැම්මම මං ඔක්කොම කරනවා මං ඒගොල්ලන්ට කිසිම අඩුවක් කරන්නේ මම මේක විතරයි පොඩි මේ වැරද්දකට කියලා කරන්නේ දුම් වැටියක් බොනවා මම පතර චුට්ටක් ගන්නවා නැත්නම් මගේ මේ මෙහෙම එකක් තියෙනවනේ ඒව කරගත්තා කියලා ඒ අර එක්ස්ලා හිටිය කියලා එහෙම ප්‍රශ්නයක් නැහැ මං ගෙදරට ළමයින්ට ඔක්කොම කන්න ගෙනහිල්ලා දානවා හරිද මගේ තාත්තේ ඔබ පෝෂණය කියලා කිව්වේ මෙතන දෙන කිරි පැකට් එකවත් එහෙම නැත්නම් ආහාර මල්ලවත් මේ ටික නෙවෙයි ඔබ දෙනවා අපේ විද්වත් සභාවෙන් කතා කරන විදියටම ගුණදහම් බොහෝම ඉතාමත්ම වැදගත් අත්විඳීම් සහ අත්දැකීම් වලින් රත්තරන් දරුපැටියව පෝෂණය කරනවා තාත්තා හැටියට ඔබ බයිසිකලේ හරි හොදනවා නම් ඔබ බයිසිකලේ ගලවලා කෑලි ටික වෙන් කරලා අරගෙන ටියුබ් එක අරගෙන ටයර් කෑල්ලක අරගෙන මොනවා හරි දෙයක් කරලා පැච් එක දානවා නම් බැට බඳින්න යනවා නම් තාත්තේ බලු කුක්ක හරි නාවන එක තාත්තා දරුවත් ලං කරගෙන කරනවා නම් පුදුමාකාර විදියට ඔබ ඔහුව පෝෂණය කරනවා බලන්න තාත්තෙක් හැටියට අනිත් පැත්තෙන් ඔබට බුදුහාමුදුරෝ දේශනා කළා බොහොම වගකීම් සම්භාරයක් ඔබ තමයි ඔබේ රත්තරන් දරුවාව වරදින් අතමුදවා ගන්න ඉන්න කෙනා තාත්තා වරදින් අතමුදවා ගන්න ඉන්න කෙනා ඇයි අප්පච්චි ඒක නොකරන්නේ ඇයි මගේ අම්මටම මේ සියල්ල පවරන්නේ තාත්තලා සමහරක් වෙලාවට හොඳට ළමයා හැදුනොත් මගේ පුතා වැරදිලාමත් වැරද්දක් කළොත් ඔය අම්මගේ පුතා ඔය අම්මා හදපු හැටි තාත්තේ එතන නෙවෙයි ඔබේ වගකීම තියෙන්නේ ඔබට තියෙනවා යම් කාර්යභාරයක් පැවරිලා ඔබ අනිවාර්යයෙන්ම දුව වේවා පුතා වේවා එයව ශක්තිමත් කරන්න ශක්තිමත් කිරීම සඳහා වර්ධින් අත මිදවීමේ ක්‍රමවේදය ආදර්ශයත් එක්ක ලබලා දෙන්න අනිත් පැත්තෙන් ගත්තම යහපත හොඳ දේ මොකක්ද ප්‍රභූන් කර අරන් ගිහිල්ලා පඬිතයන් කර අරන් ගිහිල්ලා හාමුදුරුවෝ කර අරන් ගිහිල්ලා පියතුමා කර අරන් ගිහිල්ලා මෞලවිතුමා කුරුක්කල්තුමා අරන් ගිහිල්ලා ඉස්කෝලේ විදුහල්පතිතුමා කරා ගිහිල්ලා කොහොමද කියලා කතා කරන්නේ අද අපේ පාසල් පද්ධතියේ එනවනම් අහන්නට දරුවා ගැන 99ක් රත්තරන් අම්මලා කෝ තාත්තගේ කාර්යභාරය අප්පච්චි ඔබ මේ සමාජය තුළ දරුවාව හොඳ ගමන් මඟ කරගෙන යන්නට ඔබ බොහෝ දෙනෙක් හඳුන්වලා දෙන්නට ඕනේ ඒත් එක්ක මහසන්ත මහත්තයෝ දිය යුතු දෙයක් තමයි ආදරණීය රත්තරන් දරුවන්ට ශිල්ප දැනීම ලබා දීමේදී තාත්තා මූලික වෙන්නට ඕනේ අප්පච්චි ක්‍රියාශීලී වෙන්නට ඕනේ හුඟක් වෙලාවට අද දරුවන් හදා වඩා ගන්නට බැරුව උගන්ව ගන්නට බැරුව අම්මා ලතෝනි තියෙනවා අම්මා දුක් විඳිනවා අම්මා මානසිකව වැටෙනවා මේ මිනිහා නිකමට අහනවා නම් අනේ මේ ළමයි පාඩම් කරනවාද කෝගේ එන්න බලන්න පොට්ටිය කියලා ඒක මට හයියක් එහෙම නෑ ඒව අම්මගේ වැඩ දැන් මේ දවස්වල උනත් අපේ අම්මලා හොඳ ජාතික මට්ටමේ පාසලකට දාගන්න මං හිතන්නේ ඉන්ටර්විව්වට දුවනවා ඇති නෑ ඔහෙට ඔය ඕල්මාද තිබ්බට මට එච්චර නෑ එහෙමයි තාත්තලා කියන්නේ නමුත් අම්මා කෙනෙක්ගේ කාර්යභාරයත් අප්පච්චි ඔබට තිබෙනවා ඒ වගේම තමයි දරුවන්ගේ කටයුතු වලදී ආවහ විවාහ වේවා තාත්තා හොයලා බලන්නට ඕනේ සමහරක් වෙලාවට දූලා දෙතුන් දෙනා ඉන්නවා තාත්තේ ඔබ ඔය බොන්න බීමේ හැටියට ගහන සිගරට් වල හැටියට එහෙම නැත්නම් දාන්න යන ඔය කකුල් අතරට පෝබලේ බඩ බැදලා ටිබලයි ඔලු කෙටියට ඩබලයි කියලා ඔය අල්ලන්න යන ඔය රේස් වල හැටියට ඔය රේස් බයි රේස් කියලා හැන්දෑවට රිංගල ගිහිල්ලා ඔය ගුලි කරලා කොල කෑල්ලක් තල්ලු කරලා දාලා බලන් ඉන්න ඉඳිල්ල හැටියට ඔය පැටවු ටික දීගතල දෙන්න පුළුවන්ද මගේ තාත්තේ හිතලා බලන්න ඒ නිසා ඔබ අප්පච්චියෙක් හැටියට මේ කාර්යයන් වලට එන්න දරුවන්ට දෙයක් දෙන්න ඕනේ මගේ තාත්තා ඒකෙන් මා කියන්නේ පොල් වතු රබර් වතු තේ වතු මේ මොන හරි තියෙන්නට ඕනේ මැණික් කිල්ලම් මේවා නෙවෙයි අප්පච්චි ඔබේ පිරිසුදුකම ඔබේ පෞරුෂය ඔබේ සීලාදී ගුණධර්ම වල හැඟීම දරුවන්ට ලොකු ආදායයක් මේ ටික අප්පච්චිගෙන් ලැබෙනවා නම් ලොකු ගමන් මගක අපේ පැටවු ගිහිල්ලා ඒ අපේ හාමුදුරනේ පුංචි කාලේ සමහර දරුවන්ට තමන්ගේ ලෝකේ ඉන්න ලොකුම වීරයා තමයි තාත්තා. තාත්තා තරම් කෙනෙක් මේ තුන් ලෝකෙම නැහැ. සමහර දරුවන්ට තාත්තා ඕන කෙනෙකුට ගහලා බිම දාන්න පුළුවන් තරමේ වීරෙක්, සූරෙක්. සමහර පුංචි දරුවන්ට තාත්තා පේන්නේ එහෙම තමයි. මේ ලෝකේ තියෙන හැම වැඩක්ම අපේ තාත්තට කරන්න පුළුවන්. අපේ තාත්තට ඔක්කොම බයයි. පුංචි දරුවෝ එහෙම ලෝකෙක ජීවත් වෙනවා. තාත්තා තමයි ලොකුම වීරයා. සමහර දරුවන්ට එහෙමයි. හැබැයි විටක හිතෙනවා අපට සමහර දරුවන්ට ලොකු වෙනකොට තාත්තා දුෂ්ටයෙක් වෙනවද කියලා. අර පුංචි කාලේ වීරයා වෙච්ච තාත්තා ලොකු වෙනකොට දුෂ්ටයා වෙනවද කියලා. සිංහබහු නාට්‍යයේ තියෙනවා පිය පුතු ගැටුමක්. පියා සහ පුතා අතර එහෙම ගැටුමක් තියෙනවද කියන ප්‍රශ්නේ අපට අහන්න සිද්ධ වෙනවා. තාත්තා කියන පුද්ගලයා එක්ක පවුලේ කාටවත් ගැටුමක් තියෙන්න පුළුවන්ද? පියතුමාට පිළිතුරක්.